ගන්න දවස තමයි අවුල්ම දවස. එදාට තමයි ණය වුණ දේවල් බේරන්න ඕනේ, ගෙදර වක්කීම් ඉෂ්ට කරන්න ඕනේ, අපේ අවශ්‍යතා ගන්න ඕනේ. ඒකට ඇතුළත් දත් බෙහෙත් එක, ටූත් පේස්ට් එක, බ්‍රෂ් එක පවා, සබන් කෑල්ල පවා මේකට ඇතුළත්. එතකොට ඒ රජයේ රැකියාවේ මම ලැබපු අත්දැකීම. එතකොට මම බැඳලා හිටියෙත් නැහැ. ඉතින් අද මේ රටේ මේ කතාව දීර්ඝව කරගෙන ගියත් මේ කතාවේ තියෙන තේරුම තමයි අද අපේ රාජ්‍ය සේවය පිළිබඳ අපේ අම්මා තාත්තා අයියා මම මල්ලි ඔක්කොම අපි රාජ්‍ය සේවය. ඒකින්ද මාස 20 වෙනිදාට ලැබෙන පඩිය ගැන අපි හොඳට දන්නවා. ඉතින් මේ තුලදී මට මේකෙන් ජීවත් වෙන්න බැහැ කියන නිසා තමයි මම ගුවන්හමුදාවෙන් මම ඇත්තටම ඇබ්සන්ට්. අවුරුදු 7යි හිටියේ. ඒකින්ද මම කියන්නේ රාජ්‍ය සේවයේත් පෞද්ගලික සේවයේත් තමුන් කරන කාර්යභාරය පිළිබඳ තමුන්ට සෑහීමකටපත් වෙන්න බැයි නම් තමුන් ජීවිතේ තාමත් තීරණාත්මක අවස්ථාවකට මුහුණ දෙන්න ලැහැත් වෙලා ඒ පිළිබඳව තීන්දුවක් ගන්න ඕනේ. අපේ රටේ මිනිස්සු රාජ්‍ය රැකියාව කරන්නේ පෙන්ෂන් එක බලාගෙන, රේල්වේ වොරන්ට් එක බලාගෙන, වීකෙන්ඩ් එක නිවාඩු ගන්න බලාගෙන, ඒ තියෙන දින 42 මෙඩිකල් 21යි, කැෂුවල් 21යි, කටපාඩම් ඒ ටික